ආයිබෝන් කියලා හැමදෙනෙම පිළිගන්න මගේ YouTube channel එකට තාම subscribe කරලා subscribe කරන්න. subscribe කරොත් තමයි මම දාන වීඩියෝ ඔක්කොම video screen එකට එන්නේ. එතකොට අද මම ඔයගලන්ට කියලා දෙන්න යන්නේ මේ fixed deposit සම්බන්ධයෙන් අලුත් බද්දක් ගෙනල්ලා තිනවා 10%ක බද්දා. මේක අලුත් කියන්නත් බෑ. ඇත්තටම withholding tax එක ගිය සැරේ තිබ්බ. හැබැයි 5%යි තිබ්බේ. හැබැයි ඒක අපිට නැති කරගන්න බෑ. දැන් මේකේ හොඳේ ඇවිල්ලා 10% අපිට අයින් කරගන්න පුළුවන්. ඇත්තටම ලංකාවේ ගුඩ ප්‍රමාණයකට මේ 10% පද්ද අයින් කරගන්න පුළුවන් අනිවාර්යයෙන්. ඒකට එක හේතුව ප්‍රධාන හේතුව ඇවිල්ලා 1,50,000කට වඩා ආදායම අඩු නම් කියන්නේ අවුරුද්දකට 1,18කට වඩා අඩු නම් මේක බිඳුව කර ගැනීම හැකියාවක් තියෙනවා. හරිද? දැන් 10% බද්දක් ගන්නවා කියලා මෙතන අදහස් කරන්නේ පොලිය ඔයාලට රුපියල් 100ක් එනවා කියන්නේ ඒතෝට 10%ක් කියන්නේ රුපියල් 10ක්. ඒතොර පොලිය ඊට පස්සේ කපලා හම්බෙන්නේ 90යි. හරිද? මෙතන ඒක තමයි අදහස වෙන්නේ. මෙහෙමයි ඕගොල්ලන්ගේ තනි ආදායම 1,50,000යි නම් අවුරුදු මාසෙට මේක හැබැයි 10% විතර කැපෙන්න වෙනවා. 1,50,000ට වඩා අඩු නම් මාසෙට මම හිතන බහුතරයකගේ අඩුයි. එතකොට අනිවාර්යයෙන් ඔයගොල්ලන්ට පුළුවන් මේ 10% අඩු කරගන්න ඒක නතර කරගන්න. ඒකට ඇත්තටම ෆෝම් එකක් ඔයා පුරවලා දෙන්න ඕනේ තම තමන්ගේ බැංකුවලට. හරි ඒක බැංකුවට ගිහිල්ලා කියපුවාම ඒගොල්ලන්ගේ ෆෝම් එකක් තියෙනවා. හැබැයි උතර ප්‍රධාන වශයෙන්ම කරන්න ඕනේ tax identification number එක අරගෙන තියාගෙන ඉන්න ඕනේ. හරිද? මේක ඇත්තටම ඒ රජයේ නැත්නම් බදු දෙපාර්තමේන්තුව විසින් හදපු පොඩි සිස්ටම් එකක්. ඒතර අනිවාර්යෙන් tax identification number එක එපයි. TIN අංකේ. ඔව්. ඒතර මන් දැනුවත් කෙනෙක් ඉන්නවා 1,50,000ක ආදායමක් වැඩි මාසෙට. එතකොට එයාට බැංකුවෙන් ගිහුව කරන්න දෙයක් නැහැ 10% කපන්න වෙනවා. ඒතර තව එක්කෙනෙක් හිටියා. එයාට මාසෙට 45,000යි හම්බෙන්නේ ආදායම. ඒතර පුළුවන් වුණා කියලා. ඒකින්ද ඔයගොල්ලෝ පුළුවන් තරම් බැංකුවට ගිහිල්ලා ඒ ෆෝම් එක අරගෙන TIN අංකේ අදම ගන්න අරගෙන නැත්තම් ඒක අරගෙන TIN අංකේ නමයි ගමයි ඔක්කොම ඒ ආදායම මේ විස්තර දාපුවම එච්චරයි. රයිට්. ඔක තමයි 10% බද්දේ කතාව. මේක ඇවිල්ලා ලොකු කේස් එකක් නෙවෙයි. මේක ඇත්තටම ඉස්සරට වඩා හොඳයි. මොකද ඉස්සර 100ට 5 කොහොමත් කපනවනේ අපි මොනවා ඉදිරිපත් කරත් නැතත් 100ට 5 කපනවා. දැන් මේ 10% හරියට ඉදිරිපත් කරොත් 10 කොහොමත් කැපෙන්නේ නැහැ. ඒතර 5 කොහොමත් නැහැ. 10ත් කොහොමත් නැහැ. රයිට්. එහෙනම් නැවත වීඩියෝ එකකින් නැවත හමු.